බර්ත්ඩේ එක ළමයි බර්ත්ඩේ එක දවසෙත් මම වැඩ. ඉතින් තව ටිකකින් කට්ටිය එනවා මාව ගන්න. ඊට කලින් මම ලෑස්ති වෙන්න ඕනේ, බෑග් එක පැක් කරන්න ඕනේ. මම තාම මුකුත් කරලා නැහැ. මම උදේ නැගිට ගමන්ම නෑවා. නාලා ලෑස්ති වුණා. ලෑස්ති වෙලා මට හොඳටම බඩගිනි දැන්. ඉතින් අපේ හස්බන්ඩ් බ්‍රෙක්ෆාස්ට් එක හදනවා. හායි කොහොමද හැමෝටම? ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ මගේ බර්ත්ඩේ එක කොහොමද මම ගත කරේ කියලා. බඩු ටිකත් මම එහෙම පැක් කරලා ගත්තා. ඉතින් බර්ත්ඩේ එක දවසේ උදේ මට වැඩ තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මම වැඩට යන්න ලෑස්ති වුණේ. මේ වීඩියෝ එක කරන්න කලින් දවසේ අපි දෙන්නා චුට්ටක් ගියා රෑ වෙලා පොඩි රවුමක් දාන්න. ඉතින් ඒ ගිය වෙලාවේ අපි ඩිනර් ගත්ත එකේ left overs තිබ්බා. ඉතින් ඒක තමයි බ්‍රෙක්ෆාස්ට් එක විදිහට අපි දෙන්නම ගත්තේ. ඉතින් ඒක මදි නිසා මම hot chocolate එකකුත් හදාගත්තා. ගෙදර ගන්න දෙයක් නැහැ. දැන් ඉතින් වැඩ ඇරිලා ආවට පස්සේ ගියස් කරන්න ගියාම මම එපා වෙන්නේ. මගේ කොණ්ඩේ නම් නිකන් පිස්සෙක්ගේ වගේ ගණන් ගන්න එපා. මම අවුරුදු ගානක් තිස්සේ කොණ්ඩේට එක දේවල් කරපු නිසා මම තීරණය කරා ටික කාලයක් යනකම් මගේ නැචරල් කොණ්ඩේම වවනවා, කොණ්ඩේට මුකුත්ම කරන්නේ නැහැ කියලා. ඉතින් මම දැන් මේ උදේ නාලා ඉන්නේ. නෑ මම නම් ඉතින් පිස්සෙක් වගේ තමයි කොණ්ඩේ. මම දිග කොණ්ඩේ වලට ආසම නැහැ. මොකද හදිසියෙක හරි යන්න ගියාම කොණ්ඩේ හදන්නම යනවා සෑහෙන වෙලාවක්. මම කොණ්ඩේ ගොඩක් වලට කපලා හිටියේ දැන් ලැබිලා. ඉතින් ඔයාලා කියන මම ආයේ කොණ්ඩේ කපන්නද නැත්නම් කොණ්ඩේ වවන්නද? මම නම් කැමති කොණ්ඩේ කපන්න. අද මට බත්තර මුල්ලේ තමයි වැඩ තියෙන්නේ. ඉතින් අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක එනවා කිව්ව මාව පික් කරන්න. ඉතින් එයාලා එන්න කලින් මං ඉක්මනට ලෑස්ති වුණා. අපිට රඟපාන්න කියන රඟපාන්න අපේ ඩිරෙක්ට් කරන්න හරියට. මොකක්ද අනේ සිංහල සින්දුවක්ද? නෑ බං ඉංග්‍රීසි එක. මේක ආකාශයට. මේක පුලාට. හායි. ඒක තාද ගන්න ඕනේ. මෙයාලත් එක්ක ඉන්නවා කියන්න ඉතින් hina වෙලා පණ යනවා. දැන් ඉතින් අපි එක එක විකාර කීකේ hina වෙවි තමයි යන්නේ. අජේ පට්ට කන්සෙප්ට් එකෙන් ඉබ ස්වේදන වේගින් අර ටයිම්ලයින් එක කරගෙන ඒ කියන්නේ මේක හදන්න try කරන තප්පරයක්. ඔන්න ඉතින් අපි දැන් ආවා අද අපේ වැඩ තියෙන තැනට. මේ ෂොප් එකේ තමයි අද අපිට ප්‍රොමෝෂනල් ෂූට් එක තියෙන්නේ. අපි හැමෝටම ඉතින් බඩගිනි නිසා අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා නම් මං ලොකුවට මුකුත් ක්ලිප්ස් ගත්තේ නැහැ. මෙයාලා පොඩ්ඩක් ලැජ්ජාවෙන් හිටියේ.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ වර්ක් ලයිෆ් එක ගත කරන්නේ. මේක මම ඉතින් ආසාවෙන් කරන ජොබ් එකක්. ඔයාලට පේනවා ඇතිනේ. ඔන්න ඉතින් මම අද දවසේ සෙකන්ඩ් අවුට්ෆිට් එකට මාරු වුණා. ඉතුරු වීඩියෝස් ටිකත් ඉක්මනටම අරගෙන ඊට පස්සේ මම ගියා අපේ අයියා බබා ඇවිත් හිටියා මාව පික් කරන්න. ඉතින් අද මගේ බර්ත්ඩේ එක නිසා එයා මට මාර ගෙනත් තිබ්බා. අපි දෙන්නම වැඩ ඉවර වෙලා මගේ බර්ත්ඩේ ඩිනර් එකට යන්න ඊට පස්සේ ලෑස්ති වුණා. ඉතින් මම දැන් මේ අඳන් ඉන්නේ අපේ අයියාගෙන් මට හම්බුණ බර්ත්ඩේ gift එක. තව gift එකක් හම්බුණා. ඒක හම්බුනේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ. අපි දිනකට ආවේ මොනාක් ඉම්පීරියල් හොටෙල් එකට. අපි ගොඩක් දවස් ඉඳන් මෙතනට එන්න ඕනේ කියලා ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් මගේ බර්ත්ඩේ එකටම අපි ආවා. මං හරිම ආසයි පූස් පැටවුන්ට. ඉතින් කොහේ ගියත් පූස් පැටියෙක් හිටියොත් කොහොම හරි මං යාළු කරගන්නවා. අපි හිතුවා මුලින්ම මොනවා හරි බීලා හිටියොත් හොඳයි කියලා. ඉතින් අපි ලයිම් එකකුයි බියර් එකකුයි කටල් ෆිෂ් එකකුයි ගත්තා. මෙතන කටල් ෆිෂ් එක නම් මාරම රසයි. මේ තියෙන්නේ අපේ ඩිනර් එකේ මම කැමතිම ඩිෂ් එක. මේකට කියන්නේ සිස්ලින් චිකන් කියලා. මේක මාරම රසයි. ඔයාලා මොනාකකට ගියොත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඔයා මගේ වීඩියෝ එක මේ වෙනකම්ම ආසාවෙන් බැලුවා නම් රෝස පාට heart එකක් type කරගෙන යන්න comment section එකේ. අපේ අයියා මට චූටි සර්ප්‍රයිස් එකකුත් ලෑස්ති කරලා තිබ්බා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Jelly. Happy birthday to you. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක මම ගත කරේ. ඉතින් ආයෙත් දවසක ඉක්මනටම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. Bye bye, good night.